සුබ දවසක් කියලා පිළිගන්නවා. අදත් ඔයාලා හැමෝම අපේ තවත් අලුත් මාළුත් වීඩියෝ එකකට. ඉතින් මම මේ වීඩියෝයෙන් අද Arduino board එක ගැන හැම දෙයක්ම ඉතාමත් සරලව මම ඔයාලට පැහැදිලි කරලා දෙනවා. ඉතින් මේ වීඩියෝ එකේ ඉඳන් ඉදිරියට තවත් වීඩියෝ සීරීස් එකක්ම මේ Arduino ගැන මම ගේන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ වීඩියෝ සීරීස් එකේ මම ඔයාව Arduino වල සාමාන්‍ය මට්ටමක ප්‍රොජෙක්ට් එකක් තනියෙන් හදන මට්ටමන මම ඔයාපත් කරනවා. ඉතින් වීඩියෝ එක පටන් ගන්න කලින් මම කියන්න කැමතියි මමත් තාම මේ Arduino ගැන ඉගෙන ගන්න කෙනෙක්. ඉතින් මේ වීඩියෝ එකේ කොතනම හරි මම කියන දේක හරි කරන දේක හරි මිස්ටේක් එකක් වුණොත් අනිවාර්යයෙන්ම පහලින් ඒක ගැන කමෙන්ට් එකක් දාන්න. මම හිතනවා ඔයා ඒ දාන කමෙන්ට් එක මට වගේම මේ වීඩියෝ එක බලන අනිත් අයටත් ගොඩක්ම ප්‍රයෝජනවත් වෙයි කියලා. ඉතින් ඔයා තාමත් මගේ channel එක subscribe නොකරපු කෙනෙක් නම් අනිවාර්යයෙන්ම පල්ලෙහා තියෙන subscribe button එක click කරලා ඊට එහා පැත්තේ තියෙන bell icon එක click කරලා all දාලා තියා ගන්න. එහෙනම් අපි යමු වීඩියෝ එකට. ඉතින් මේ වීඩියෝ එකේ ඉඳලා ඉස්සරහට යන වීඩියෝ සීරීස් එකේම මම භාවිතා කරන්නේ මෙන්න මේ Arduino Uno කියන බෝඩ් වර්ගය. ඉතින් Arduino ගත්තාම Arduino වල එක එක වර්ගයේ බෝඩ් තියෙනවා. ඒත් Arduino පටන් ගන්න කෙනෙක්ට ඉතාමත් ලේසියෙන්ම ප්‍රොජෙක්ට් එකක් කරන්න පහසුවෙන්ම භාවිතා කරන්න පුළුවන් බෝඩ් එකක් තමයි මේ Arduino Uno කියන්නේ. ඉතින් ඒක නිසා තමයි මම මේ Arduino Uno බෝඩ් එක මේ වීඩියෝ සීරීස් එකටම පාවිච්චි කරන්නේ. ඔයා මේ බෝඩ් එක මිලදී ගන්නේ කොහොමද? මිලදී ගන්නකොට මේ බෝඩ් එක ගැන විශේෂයෙන්ම බලන්න ඕන මොනවද කියලා අපි මුලින්ම කතා කරමු. ඔයාට මේ බෝඩ් එක Daras එක වගේ ඔන්ලයින් වෙබ්සයිට් එකක් කරා මේ බෝඩ් එක පහසුවෙන්ම මිලදී ගන්න පුළුවන්. ඉතින් මම ඔයාගේ පහසුවට මිලදී ගන්න ඕන බෝඩ් එකේ ලින්ක් එක ඩිස්ක්‍රිප්ෂන් එකේ මම දාලා තියන්නම්. ඔයාට ඒ ලින්ක් එක හරහා ගිහිල්ලා Daras එකෙන් මේ බෝඩ් එක මිලදී ගන්න පුළුවන්. ඉතින් ඔයාට shop එකකට ගිහිල්ලා මේ බෝඩ් එක buy කරන්න පුළුවන් නම් ඔයා අනිවාර්යයෙන්ම බලන්න ඕන ඔයා ගන්න මේ බෝඩ් එකේ මෙන්න මේ විදියටද IC එක තියෙන්නේ කියලා. ඉතින් සමහර low price වලට තියෙන බෝඩ් වල මේ විදියට IC එක on board තමයි එන්නේ. ඔයා මේ බෝඩ් එක use කරද්දී IC එකේ මොකක්ම හරි ප්‍රශ්නයක් ආවොත් ඔයාට මේ බෝඩ් එකේ IC එක replace කරලා ඔයාට බෝඩ් එක ආයෙමත් පාවිච්චි කරන්න ගන්න පුළුවන්. ඉතින් ඔයා මේ බෝඩ් එක පාවිච්චි කරද්දී IC එකේ මොකක්ම හරි ප්‍රශ්නයක් ආවොත් ඔයාට සමහර විට අලුතෙන්ම බෝඩ් එකක් මිලදී ගන්න වෙනවා. ඉතින් අනිත් විශේෂම කාරණේ තමයි මේ බෝඩ් එකේ මෙන්න මේ IC එකට ඔයා කරන මොකක් හරි ප්‍රොජෙක්ට් එක save කරලා මේ බෝඩ් එකේ මෙන්න මේ IC එක remove කරගෙන ඔයාගේ breed board එකට මේ IC එක plug කරලා Arduino board එක නැතුව ඔයාගේ ප්‍රොජෙක්ට් එක කරගෙන යන්න පුළුවන්. ඉතින් ඒව ගැන විස්තරාත්මකව මේ වීඩියෝ සීරීස් එකේ අපි ඉස්සරහට කතා කරනවා. ඉතින් ඒක නිසා ඔයා Arduino board එකක් අලුතෙන් මිලදී ගන්නව නම් අනිවාර්යයෙන්ම මෙන්න මේ IC එක මෙන්න මේ විදියට තියෙන බෝඩ් එකක් ඔයා මිලදී ගන්න. ඉතින් අපි ඊළඟට කතා කරමු මේ බෝඩ් එකේ තියෙන මෙන්න මේ පින් වල තියෙන විශේෂත්වය මොනවද කියලා. තව මේ පින් යූස් කරන්නේ මොන වගේ වැඩවලටද කියලා. ඉතින් අපි මුලින්ම මෙන්න මේ බිඳුව එක කියන පින් දෙක ගැන කතා කරොත් අපේ මේ වීඩියෝ සීරීස් එකේ නම් මේ බිඳුව එක කියන පින් දෙක අපි විශේෂ කරලා කිසිම ප්‍රොජෙක්ට් එකකට භාවිතා කරන්නේ නැහැ. නමුත් මේ පින් දෙක භාවිතා කරන සමහර විශේෂිත ප්‍රොජෙක්ට් තියෙනවා. උදාහරණයක් විදිහට කිව්වොත් ඔය Bluetooth use කරලා සමහර ප්‍රොජෙක්ට් කරනවනේ අන්න ඒ වගේ ප්‍රොජෙක්ට් වලට තමයි මෙන්න මේ බිඳුව එක කියන. ඉතින් Bluetooth add කරලා කරන ප්‍රොජෙක්ට් වලට විතරක් නෙවෙයි තවත් සමහර දේවල් මේ Arduino board එකට plug කරන්නත් මේ බිඳුව එක කියන පින් දෙක අපි use කරනවා. ඉතින් මේ පින් දෙක අපි මේ ප්‍රොජෙක්ට් වලට භාවිතා කරන්නේ නැති නින්දා මම මේ බිඳුව එක පින් දෙක ගැන වැඩි විස්තර කරන්න යන්නේ නැහැ. ඉතින් මම ඊළඟට කතා කරන්නේ මෙන්න මේ දෙකේ ඉඳලා 13ට යනකම් තියෙන පින් ටික ගැන. ඉතින් මේ පින් වල තමයි අපි අපේ ප්‍රොජෙක්ට් වලට input output ගන්න wires plug කරන්නේ මෙන්න මේ පින් වලට. ඉතින් මේ පින් වලට ඔයාලට බලා ගන්න පුළුවන් මේ 3 5 6 9 10 11 වගේ පින් වල අංක ඉස්සරහින් පොඩි මෙන්න මේ වගේ ඉරි කැලි ටිකක් ගහලා තියෙනවා. ඉතින් මේ බෝඩ් එකේ අංක කරලා තියෙන පින් වල ඉස්සරහින් පොඩි ඉරි කැලලක් ගහලා තියෙන පින් වලට තමයි PWM support කරන්නේ. ඒ කියන්නේ ඔයා කරන ඔයාගේ ප්‍රොජෙක්ට් එකේ LED වල brightness අඩු වැඩි වෙනවා නම් එහෙම නැත්නම් ඔයා ඒ ප්‍රොජෙක්ට් වලට මෝටර් use කරලා ඒ මෝටර වල ස්පීඩ් එක ඔයා control කරන වගේ ප්‍රොජෙක්ට් එකක් හදනවා නම් මෙන්න මේ පින් තමයි අපි විශේෂයෙන්ම භාවිතා කරන්නේ. ඉතින් සරලවම කිව්වොත් ඔයාගේ ප්‍රොජෙක්ට් එකෙන් ඔයා ඇනලොග් සිග්නල් අවුට්පුට් එකක් ගන්න බලාපොරොත්තු වෙනවා නම් මෙන්න මේ වගේ 3 5 6 9 10 11 වගේ පින් වලට තමයි අපේ
වයර්ස් ප්ලග් කරන්න ඕන. ඉතින් අපි ඒව කොහොමද කරන්නේ ඒ ගැන තවත් විස්තරාත්මකව අපේ වීඩියෝ සීරීස් එක අපි ඉස්සරහට කතා කරමු. ඉතින් අපිට මේ බෝඩ් එකේ ඊළඟට බලා ගන්න පුළුවන් GND කියලා ගහපු තවත් පින් එකක්. ඉතින් මේ GND කියලා කියන්නේ අපේ බෝඩ් එකේ තියෙන ground pin එක. ඉතින් මෙන්න මේ ground pin එකට තමයි ඔයාගේ project එකට භාවිතා කරන හැම දෙයකම රින wire එක set වෙන්නේ මෙන්න මේ ground pin එකට තමයි. ඉතින් සරලවම කිව්වොත් circuit වල negative terminal එක තමයි මේ GND කියලා එහෙම නැත්නම් ground pin එක කියලා මේ බෝඩ් එකේ හඳුන්වන්නේ. ඉතින් අපිට ඊළඟට බලා ගන්න පුළුවන් වෙන පින් එක තමයි මේ AREF කියලා ගහපු පින් එක. ඉතින් මේ පින් එක අපි භාවිතා කරන්නේ අපිට වෝල්ටේජ් එක යම්කිසි රේන්ජ් එකක් අවුට්පුට් කරගන්න ඕන නම් අපි මෙන්න මේ පින් එක තමයි යූස් කරන්නේ. ඉතින් දකුණු පැත්තේ මෙන්න මේ පින් සෙට් එක ගත්තාම මේ පින් සෙට් එකෙන් විශේෂම කරලා කතා කරන්න ඕන පින් ටික ගැන මම ඔයා එක්ක කතා කරලා ඉවරයි. ඉතින් අපි ඊළඟට කතා කරමු මෙන්න මේ වම් පැත්තේ තියෙන පින් සෙට් එක ගැන. ඉතින් වම් පැත්තේ පින් සෙට් එක ගත්තාම අපිට මුලින්ම බලා ගන්න පුළුවන් ඒ බිඳුවේ ඉඳලා ඒ පහට යනකම් අංක කරපු පින් 6ක්. ඉතින් මෙන්න මේ පින් සෙට් එක අපි භාවිතා කරන්නේ අපිට මොනවා හරි ඇනලොග් සිග්නල් එක මේ බෝඩ් එකට ඉන්පුට් කරගන්න තමයි අපි මේ පින් ටික භාවිතා කරන්නේ. ඉතින් ඔයාලට මතක ඇති මෙන්න මේ පින් සෙට් එකේ මේ 3 5 6 වගේ පොඩි ඉරි කෑල්ලක් ගහපු පින් අපි භාවිතා කරේ ඇනලොග් සිග්නල් එකක් අවුට්පුට් කරගන්න. ඒ කියන්නේ මේ බෝඩ් එකෙන් මොකක් හරි ඇනලොග් සිග්නල් එකක් අපිට වයර්ස් හරහා එළියට ගන්න. ඉතින් අපි මෙන්න මේ පින් 6 භාවිතා කරන්නේ අපේ බෝඩ් එකට ඇනලොග් සිග්නල් ඉන්පුට් කරන්න. ඒ කියන්නේ මේ වයර්ස් හරහා මේ බෝඩ් එකට ඇනලොග් සිග්නල් ඇතුළු කරන්න තමයි මේ පින් 6 භාවිතා කරන්නේ. ඉතින් අපි සාමාන්‍යයෙන් LDR රේන් සෙන්සර් වගේ ඇනලොග් සිග්නල් එකක් ඉන්පුට් කරන්න පුළුවන් දේවල් ප්ලග් කරන්නේ මෙන්න මේ පින් 6ට. ඉතින් ඒ පින් සෙට් එකෙන් පස්සේ අපිට බලා ගන්න පුළුවන් මෙන්න මේ වගේ තවත් පින් සෙට් එකක්. ඉතින් මේ පින් සෙට් එකේ මුලින්ම තියෙන පින් එක ඉස්සරහින් අපිට බලා ගන්න පුළුවන් win කියලා සඳහන් කරලා තියෙනවා. ඉතින් මේ පින් එකෙන් අපිට පුළුවන් වෝට් 7ත් 12ත් අතර DC වෝල්ටේජ් එකක් මේ බෝඩ් එකට ඉන්පුට් කරන්න. ඒ කියන්නේ මේ බෝඩ් එකට USB power නැත්නම් මේ පින් එක හරහා අපිට බෝඩ් එකට පවර් එක දෙන්න පුළුවන්. නමුත් ඒක හැමතිස්සම ඔයා කරන්න යන්න එපා. මොකද මේ බෝඩ් එකට පවර් දෙන්න පුළුවන් USB පෝට් එකක් අපිට දීලාම තියෙනවා. ඉතින් අත්‍යවශ්‍යම දෙයකට ඇරෙන්න මේ පෝඩ් එක හරහා ඔයා වැඩි පවර් දෙන්න යන්න එපා. අපි මේ වීඩියෝ සීරීස් එකේ කොහොමත් මේ පින් එක හරහා පවර් දෙන එක ගැන කතා කරන්න යන්නේ නැහැ. ඉතින් අපිට ඊළඟට බලා ගන්න පුළුවන් GND කියලා ගහපු තවත් පින් දෙකක් තියෙනවා. ඉතින් මේ පින් දෙකත් කලින් පින් එක වගේම අපි හඳුන්වන්නේ ground pin කියලාම තමයි. ඉතින් කලින් පින් එකේ වගේම මේ පින් දෙකෙනුත් කරන්නේ අපේ මේ ප්‍රොජෙක්ට් එකට භාවිතා කරන උපකරණවල ඍණාග්‍රය තමයි මේ පින් වලට අපි ප්ලග් කරන්නේ. ඉතින් ඊළඟට අපිට බලා ගන්න පුළුවන් 5යි V කියලා ගහපු මෙන්න මේ පින් එක. ඉතින් මේ පින් එකෙන් කරන්නේ වොට් 5ක වෝල්ටේජ් එකක් අපිට අවුට්පුට් කරන එක. ඉතින් ඊළඟ පින් එකක ඉස්සරහින් ගහලා තියෙනවා 3.3V කියලා. ඉතින් මේකෙන් කරන්නේ වොට් 3.3ක අවුට්පුට් එකක් අපිට දෙන එක. ඉතින් අපිට ඊළඟට බලා ගන්න පුළුවන් රීසෙට් කියලා ගහපු පින් එකක්. ඉතින් මේ පින් එකෙන් කරන්නේ මේ බෝඩ් එක රීසෙට් කරන එක. බෝඩ් එක රීසෙට් කරගන්න නම් ඔයා රීසෙට් කියන පින් එකට වයර් එකක් සම්බන්ධ කරලා තව ග්‍රවුන්ඩ් කියන පින් එකටත් වයර් එකක් සම්බන්ධ කරලා ඒ වයර් දෙක ෂෝට් කරාට පස්සේ මේ බෝඩ් එක රීසෙට් වෙලා යනවා. ඒ කියන්නේ මේ බෝඩ් එකට මොකක් හරි ප්‍රොජෙක්ට් එකක් සේව් කරලා තියෙනවා නම් ඒ ප්‍රොජෙක්ට් එක මැකිලා යනවා. ඒත් ඔයා මේ දේවල් කරන්න නම් යන්න එපා. මොකද මොකක් හරි අත්වැරදීමක් වුණොත් ඔයාගේ බෝඩ් එකට ඩැමේජ් වෙන්න පුළුවන්. ඉතින් මේ Arduino බෝඩ් එක ප්‍රෝග්‍රෑම් කරන්න භාවිතා කරන Arduino software එක හරහාම අපිට මේ බෝඩ් එක රීසෙට් කරගන්න පුළුවන්. ඉතින් අපිට ඊළඟට බලා ගන්න පුළුවන් IOREF කියලා ගහපු පින් එකක්. මේ පින් එකෙන් උත් කරන්නේ අපිට output voltage එකක් දෙන එක. ඉතින් අපි මේ බෝඩ් එකේ දකුණු පැත්තේ වම් පැත්තේ පින් ඔක්කොම ගැන අපි විශේෂම කරුණු කතා කරලා ඉවරයි. ඉතින් අපි ඊළඟට කතා කරමු මෙන්න මේ පින් එක මොකක්ද කියලා. ඉතින් අපි මෙන්න මේ පින් එක හරහා තමයි අපේ Arduino board එකයි අපේ PC එකයි කනෙක්ට් කරගන්නේ. ඉතින් ඊට අමතරව මේ Arduino board එකට අවශ්‍ය කරන voltage එක දෙන්නෙත් මෙන්න මේ පින් එක හරහා. තව අපි Arduino software එක හරහා කෝඩ් කරාට පස්සේ ඒ කෝඩින් ෆයිල් එක මේ board එකේ මෙන්න මේ IC එකට යන්නේ මෙන්න මේ පින් එක හරහා. ඉතින් අපේ මෙන්න මේ Arduino board එකයි අපේ PC එකයි කනෙක්ට් කරගන්න මෙන්න මේ වගේ කේබල් එක කරා. අපේ කේබල් එකේ මෙන්න මේ පැත්ත
අපිට පුළුවන් අපේ Arduino board එකට set කරගන්න. අපේ cable එකේ අනිත් මෙන්න මේ පැත්ත අපිට පුළුවන් අපේ PC එකේ USB port එකකට plug කරගන්න. ඉතින් අපිට port එකට එහා පැත්තෙන් බලා ගන්න පුළුවන් මෙන්න මේ වගේ තවත් පොඩි switch එකක් තියෙනවා. ඉතින් මෙන්න මේ switch එකෙන් කරන්නේ ඔයාගේ board එක restart කරගන්න එක. ඔයාගේ project එකක් අතරමැදදී මෙන්න මේ ස්විච් එක අපි එකපාරක් ප්‍රෙස් කරොත් ඔයාගේ ප්‍රොජෙක්ට් එක ආයේ මුල ඉඳන් වැඩ කරන්න පටන් ගන්නවා. ඉතින් අපි ඊළඟට මෙන්න මේ පින් එක ගැන කතා කරොත් මේ පින් එක හරහා තමයි ඔයාට අවශ්‍ය වුණොත් power එක විතරක් මේ බෝඩ් එකට දෙන්නේ. මේ පින් එක හරහා බෝඩ් එකට power එකයි data යි දෙකම ලබා දෙනවා. මේ පින් එක හරහා කරන්නේ බෝඩ් එකට අවශ්‍ය කරන power එක දෙන එක විතරයි. ඉතින් බෝඩ් එක ගැන කතා කරන්න ඕන ඔක්කොම විශේෂ කරුණු මම හිතන්නේ මම කතා කරලා ඉවරයි. ඉතින් බෝඩ් එක ගැන දැනගන්න තවත් ඔයාට අවශ්‍ය කරන කරුණු තියෙනවා නම් අනිවාර්යෙන් පහලින් කමෙන්ට් එකක් දාලා තියන්න. ඉතින් මට මෙන්න මේ Arduino ගැන සහ මගේ channel එක ගැන කරන්න තවත් විශේෂ දැනුම් දීමක් තියෙනවා. ඉතින් මම ඒක මේ වීඩියෝ එක මැද කියන්න යන්නේ නැහැ. මොකද එහෙම කරන්න ගියොත් මේ වීඩියෝ එක තවත් දිග් ගැස්සিলা ඔයාලට මේ වීඩියෝ එක බලන එකත් කම්මැලි වෙනවා. ඒක නිසා මම මේ වීඩියෝ එකෙන් පස්සේ තවත් වීඩියෝ එකක් දාන්න මගේ channel එකෙන් ඉස්සරහට කරන්න යන තවත් විශේෂ දෙයක් ගැන. ඉතින් සමහරට ටික දවසක් යනකොට මේ වීඩියෝ එකේ අන්තිමට ඒ වීඩියෝ එකේ link එක ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාලට මේ වීඩියෝ එකේ මොකක් හරි ප්‍රයෝජනයක් වුණා නම් අනිවාර්යයෙන්ම වීඩියෝ එකට like එකක් දාලා ඔයාගේ තවත් යාළුවෝ ඉන්නවනම් මේ Arduino ගැන දැනගන්න ආසාවෙන් ඉන්න ඒ අයටත් මේ වීඩියෝ එක share කරන්න. ඉතින් මගේ channel එකත් subscribe කරලා නැත්නම් අනිවාර්යයෙන්ම channel එකත් subscribe කරන්න. එහෙනම් අපි අපේ Arduino series එකේ ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. සියලු දෙනාටම සුබ දවසක්.